ඒක ගෙදර කවුද? ගෙදර කවුද? ඒ ගෙදර කවුරුත් නැද්ද? කවුද යකෝ බෙරිහන් දෙන්නේ? යකෝ මා යක්ෂය ගෑණියෙක් නෙමේ කී. මොනවාද යකෝ ඔබ කියන්නේ? නෑ ඒක මම කිව්වේ නෝනා නෝනාගේ කටේ පොඩ්ඩක් අඩු වුණා නම් හරි ශීදේවි නෝනා කියලා. උඹට ඒ පඬිතකම් වලින් වැඩක් නැහැ නේ. කවුද කියපන්කො ඔබ? අනික කවුද මේ මොනට ඇසෙත් ගහුවේ? යසිත් නෙමෙයි නෝනා ඒ වගේ යූපංගෙත. යනික යොන්නට පේන්නේ නැද්ද මං මුස්ලිම් හිඟන්නෙක් කියලා? නෑනේ. මට තමස මුස්ලිම් කියලා පේන්නේ නෑනේ. ඒක මේක මුස්ලිම් කියලා පෙන්වන්න පුළුවන් ශරම ඉස්සුවා නම්. උස්සන්නද? අම්මෝ නෑ එපා. උඹ හිතුවද මාත් උඹ කැලණින් ගන්නෙක් කියලා? ඒක නෝනා හරියටම කොහමද කියනවා? යපේ ගම කෙලණිය. නෝනාත් ඒ පළාතෙමද? පිස්සුද ඔය තමුසෙට? තමුසෙට පේන්නද මං කොළඹ චබී කෙල්ලෙක් කියලා? අයිවා ඒක කිව්ලා මැටි ගිලිනවා වාගේ බත් පිකන් ගිලලා දැන් කියනවා චබීලු. මෙවට තමයි අප්පා මගේ බෙට්ට වෙලෙන්නේ. ෂි කතා කරන කැත. උඹ බලන් ඇද්දි මහවල් වනචරෙන්නේ. කියන කතා කැත වුණාට මගේ හිත මලක් වගේ පිරිසුදුයි නෝනා. සත්‍යයි. අපේ ඔව්. මොකද බබා කෑ ගහන්නේ? කවුද මූ? බලන්නකො සෝදා අප්පච්චි. මොමඩ ජරා කතා කියනවා. මේ වගේ උන් හිඟන්න ඕන එක අහන්නත් දෙයක්ද? මේ වගේ උන්ට ඉතින් ගෑණියෙක්වත් කැමති වෙනවද? ඒක ගෑණියෙක් නම් හිටියා නෝනා. ඒකී තියනි මුන් එක දවසේ මගේ පුක කලුයි කියලා යන්න ගියා. ඒක මට පට්ට අවුලා. හොඳ වැඩේ බේසි කියන්නේ. ඒ වලින් වැඩක් නැහැ. තමුසට මොනවද ඕනේ කියනවකෝ? හාල්ද පොල්ද සල්ලිද? මොනවද මේ මල්ලේ නයි මල්ලක්ද ඔක? ඒක නයි මල්ල නම් තමන් නෝනා. හැබැයි නයා ඉන්නේ මේකේ නෙමෙයි. නයා ඉන්නේ වෙන තැනක. පෙන්නන්නද? උඹේ නායකෙන් අපිට වැඩක් නැහැ. ඔබට මොකක්ද ඕනේ? හාල්ද පොල්ද කියවන්කෝ. එච්චර වෙන්න ඕනේ. ඒක මාත්‍යාගේ ගෑණි දැකලා මට ඉඟා කන එකත් එපා වුණා. ඇත්තටම යයි මාත්‍යා මේ වගේ එකකට මාත්‍යා කැමති උනේ. යකෝ උඹ මෙහෙ ආවේ හිඟා කන්නද නැත්නම් මං ගැන හොයන්නද? මාරෙම්මන්නේ මුට තියෙන්නේ ගස් ගෙබලයා. ඒක මේක ඉන්නේ නිකන් පෙනඩොල් පෙත්ත කටේ දාගන්න බෑ වගේ යා. ඒ වුණාට බලන් දෙපෙයි කට. මේ උඹ හිඟා කන්නවා නම් හිඟා කාපන්. උඹට වැඩක් නැහැ නේ අනුන් කෙරෙද්දවල්. යනුන්ගේ කිව්වේ මේකී මාත්‍යාගේ නෙමෙයිද? යෝකනේ අප්පා මේ යුත්තේ පිරිමි එක අනුන්ගේ ගෑනු උරතල් කරන්න නැතුව හිටියාන. අද ගොඩක් ජෝඩු සතුටින්නේ. යකෝ තෝ කියනවා වගේ දෙයක් නෙමෙයි. මේ මගේ සුදු අම්මි. මං උඹලා කියනවා වගේ ගෑනු හුරතල් ගන්න නැහැ කාගේවත්. යැත්ත. හැබැයි මාත්‍යා ලිංගය පිරිමි වුණාට වැඩක් නැහැ. මාත්‍යා කරන්නේ දයාවති වැඩනේ. අනේ මේ හිඟන පැටියෝ නිකන් ගුටි කන්න හදන්න එපා. උඹ දන්නේ මගේ සුදු අප්පච්චි ගැන. එයා නියම් පිරිමියෙක්. පේනවා. මේ වගේ යුන් තමයි මුණ සිංහපුර ලයිට් කනුවල්ලක් ෂැප් ගාලා කෑ ගන්න. අඩෝ ඔබ දන්නේ නැහැ මේ ලොට්ට කියන්නේ කවුද කියලා? අනික මං උඹ වගේ හිඟන්නෙක් නෙමෙයි. මේ ඔක්කොම මම තනියම මහන්සියෙන් හම්බ කරපුවා. ඒක පච කෙලින් දෙපා මාත්‍යා. තාත්තා නේද දුන්නේ මේ ෂේරම? තාත්තා දුන්න පිජ්ජා නෑ බල්ලෝ. දුන්න නම් දෙයක් දුන්නේ අම්මා විතරයි. යන්නේ නිකම් ඵලයන් මාත්‍යා යන්න. තාත්තගේ බීජ නැත්තම් යුඹත් නෑ. යුඹලගේ නිකම් පඩ ෂෝ තමයි තියෙනවා. යකෝ හිඟන්නෙක් වෙලත් මේකයි කට බලපංකෝ. යකෝ මෙච්චර පොසත් වෙලා මෙච්චර ජීවිතේ විඳින අපේවත් නෑනේ මෙච්චර කට. යන්නේ මේ ජීවිතේ විඳින්න ශල්ලියෝ නෑ බෙට්ටියේ බියර් එකයි කංශ කැල්ලයි තිබ්බනම් අනේ උඹයි මමයි විඳින ජීවිතේ. යකෝ උඹ හිඟන්නෙක්. මං පට්ට කෑල්ලක්. මගේ පස්සෙන් කොල්ල වුණත් එන්නේ පොර කාගෙන. ශිරාවට මේ වරෙන් කොනංගි යුඹට බඩක් කියන්න. ඇයි මොකද? ඒක නිකන් කොල්ලෝ ගොඩක් පස්සෙන් එනවා කියලා පට්ට කෑල්ල කියලා හිතන්න එපා. බල බඩුවට වුණන් පාරිභෝගිකයෝ එන්නේ රොට්ට පිටින්. මගේ හිත ඉස්පිරිතාලේ අදවත වෙලා ඉස්තාලේ බිම දාලා මගේ ආලේ යවි